ඊළඟට විද්‍යාව විෂයට අදාළව භෞතික විද්‍යාව යටතේ අපිට හම්බෙන ඊළඟ පාඩම තමයි ඝර්ෂණ පාඩම. ඊටා වැදගත් පාඩමක් අනිවාර්යයෙන්ම විභාග ගණන් හම්බෙන පාඩම. අනිවාර්යයෙන්ම විභාග ගණන් හැදෙන පාඩමක් තමයි මේ ඝර්ෂණ පාඩම කියලා කියන්නේ. එතකොට ඝර්ෂණ බලය කියලා කියන්නේ වස්තුවක් චලිත වීමට බලයක් දෙනුවට පස්සේ ඒ බලයට විරුද්ධව අනිත් පැත්තට ක්‍රියාත්මක වෙන බලය තමයි ඒ කියන්නේ ඒ අනිත් පැත්තට ක්‍රියාත්මක වෙන ප්‍රතිරෝධී බලය තමයි ඝර්ෂණ බලය කියලා කියන්නේ. අපි ඒ කියන්නේ මේ පැත්තට වස්තුවේ මේ M කියන ස්කන්ධය මත කැපිටල් F බලයක් දකුණු පැත්තට තිරස් රිදුවොත් එහෙම ඒ යෙදෙන බලයට ප්‍රතිවිරුද්ධ අනිත් පැත්තට ඇති වෙනවා එයාට අදාළ ඝර්ෂණ බලය. එතකොට මේ ඝර්ෂණ බලය රඳාපවතින සාධක දෙක. ප්‍රධාන වශයෙන් රඳාපවතින සාධක දෙක. ඝර්ෂණ බලය රඳාපවතින එයාගේ පෘෂ්ඨ ස්වභාවය මත. ඒ කියන්නේ මේ වස්තුවයි එයා ඉන්න මේ පෘෂ්ඨයයි අතර තියෙනවා යම් රළු ස්වභාවයක්. වස්තුව තියෙන මේ පෘෂ්ඨය කියන වස්තුවයි පෘෂ්ඨයේ සුමඩයි නම් කොයි වෙලේදීවත් ඝර්ෂණ බලය ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ වස්තුවයි පෘෂ්ඨයේ අතර රළු ස්වභාවයක් තියෙනවා අනිවාර්යයෙන්ම ඝර්ෂණ බලයක් ඇති වෙනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ඝර්ෂණ බලය රඳාපවතින පෘෂ්ඨ ස්වභාවය මත. පෘෂ්ඨය රළු වෙනම් ඝර්ෂණ බලය වැඩි. පෘෂ්ඨය රළු අඩු වෙනම් ඇති වෙන ඝර්ෂණ බලය අඩුයි. ඊට පස්සේ ඝර්ෂණ බලය රඳාපවතින අනික් සාධකය තමයි අවිලම්බ ප්‍රතික්‍රියා. අවිලම්බ ප්‍රතික්‍රියා. වස්තුවේ මගින් ඇති වෙන අවිලම්බ ප්‍රතික්‍රියා. වස්තුවේ ස්කන්ධයේ ගොඩක් වැඩි නම් අවිලම්බ ප්‍රතික්‍රියාව වැඩි. ඒ කියන්නේ වස්තුවේ ස්කන්ධය වැඩි වෙන්න එයාගේ අවිලම්බ ප්‍රතික්‍රියාව වැඩි වෙනවා. අවිලම්බ ප්‍රතික්‍රියාව වැඩි කියලා කියන්නේ එයා මත ඇති වෙන ඝර්ෂණ බලය වැඩි. අනිත් වැදගත් කරුණ තමයි ඝර්ෂණ බලයට කවදා මේ වස්තුව තලයට එක්ක ස්පර්ශ වෙන මේ වර්ග බලය කොයිම රේදියක් බලපාන්නේ නැහැ. හිතමු හරි වස්තුවක් තියෙනවා. හරි මේ තියෙන තලයේ මේ තියෙන වස්තුව කොහොම තියලා බලය දුන්නා. වස්තුව මේ අතට තියලා බලය දුන්නා. වස්තුව මේ අතට තියලා හරි වස්තුව ඔය අතට තියලා බලය දුන්නා. එයා මත ඇති වෙන හරි මේ වස්තුව මත පොළොවේ ඇති වෙන ඝර්ෂණ බලය කොයි වෙලෙද වෙනස් වෙන්නේ. ඒ කියන්නේ වස්තුවේ වර්ග බලය ඝර්ෂණ බලය කෙරෙහි බලපාන්නේ නැහැ. වස්තුව මත ඇති වෙන ඝර්ෂණ බලය නියතයි. ඝර්ෂණ බලය සම්බන්ධ වෙන වැදගත්ම දේ තමයි ඝර්ෂණ බලයට අදාළ මේ ප්‍රස්ථාර. ආයේ කියන්නේ අපි මේ ප්‍රස්ථාරයේ එක්සත්සිය මාත්‍රයෙන් අපි යොදන බලය. අපි කොච්චර බලයක් දෙනවද කියලා. ඊට පස්සේ මේ යොදන බලයත් එක්ක අපේ ඝර්ෂණ බලය කොයි ආකාරයෙන්ද වෙනස් වෙන්නේ කියන කතාව. එතකොට මේ ඕනම වස්තුවකට යොදවන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලය තියෙන එයාට තරහ ගන්න උපරිම ඝර්ෂණ බලයක් තියෙනවා. එයා තමයි සීමාකාරී ඝර්ෂණ බලය. එතකොට අපි වස්තුවක් මත යම් බලයක් දුන්නොත් එහෙම එයා චලිත වෙන්නේ නැත්තම් එයා ඉන්නේ මේ ස්ථිතික ඝර්ෂණ බලයට අදාළ. අපි හිතමු මෙයාගේ සීමාකාරී ඝර්ෂණ බලය නිව්ටන් 10යි කියලා හිතමු. එතකොට අපි මේ F1 බලය විදිහට නිව්ටන් 5ක් දුන්නොත් එහෙම මේ වස්තුව චලිත වෙනවද? නෑ. කොයි වෙලෙදවත් චලිත වෙන්න විදිහක් නෑ. මොකද සීමාකාරීයගේ නිව්ටන් 10. අනිවාර්යයෙන්ම වස්තුව චලිත වෙන්න නම් මේ සීමාකාරී නිව්ටන් 10 කියනගේ ඉක්මවා යන්න ඕන. එතකොට 5ක් දුන්නට චලිත වෙන්නේ නෑ. 9ක් දුන්නට චලිත වෙන්නේ නෑ. අනිවාර්යයෙන්ම 10ට වඩා චුට්ටක් හරි වැඩි වෙන්න ඕන මෙයා චලිත වෙන්න නම්. එතකොට සීමාකාරී ඝර්ෂණ බලය තමයි වස්තුවකට තියෙන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලය. එතකොට සීමාකාරීයකට වඩා චුට්ටක් හරි වෙනොත් එහෙම වස්තුව චලිත වෙන්න ගන්න. එතකොට ඒ අවස්ථාවේදී තියෙන ඝර්ෂණ බලය තමයි ගතික ඝර්ෂණ බලය. වස්තුවක් මත තියෙන ඝර්ෂණ බලය ආකාර තුනයි. ස්ථිතික ඝර්ෂණ බලය, සීමාකාරී ඝර්ෂණ බලය, ගතික ඝර්ෂණ බලය. ඊළඟ වැදගත්ම දේ තමයි මේ සීමාකාරී ඝර්ෂණ බලයට වඩා යම් ප්‍රමාණයක් අඩුයි ගතික ඝර්ෂණ බලය. ඒ කියන්නේ චලිත වෙන අවස්ථාවේදී තියෙන ඝර්ෂණ බලය මේ වස්තුව චලිත වෙන්න ඔන්න මෙන්න අවස්ථාවට වඩා ඔන්න මෙන්න අවස්ථාවේ තියෙන සීමාකාරී ඝර්ෂණ බලයට වඩා ගතික ඝර්ෂණ බලය යම් ප්‍රමාණයක්